ආශිර්වාදමත් දවසකට ඔබ සියලු දෙනාටම ආශිර්වාද ගෙනෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. සෙනවන්ත දේව දරුවනේ අද දවසේත් මා ඔබ උදෙසා යාචනා කරන්නට යනවා. අද දවසේ බල බින්දනා යාමේ කරන්නා වූ විශේෂ යාඥාව තමයි ශාප බින්ද දැමීමේ යාඥාව. ඔබ අසාවේ මොකක්ද මේ ශාප බින්ද දැමීමේ යාඥාව? සෙනවන්ත දේව දරුවනේ මේ බල බින්දනා යාමය තුල ඔබට තිබෙන සියලු ශාප බන්ධන වලින් ඔබ නිදහස් කරලීමේ මෙහෙවරක් ලෙස මා මේ යාඥාව කරනු ලබනවා. මොකක්ද මේ ශාපය? ඔබ බොහෝ දෙනෙක් දන්නවා වෙන්නට පුළුවන්, නොදන්නවා වෙන්නට පුළුවන්. ඒ ගැන යමක් ඔබට අවබෝධ කර දෙමින් ඔබ උදෙසා ශාප බිඳ දැමීමේ යාඥාව මා කරන්නට සූදානම්. සෙනවන්ත දේව දරුවනේ, ඔබ දන්නවා ශුද්ධ බයිබලය අපිට කොටස් දෙකක් වෙන් කරලා පෙන්නනවා. ඔබ බොහෝ දෙනෙක් කියාවි පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම කියලා. නැහැ දේව දරුවනේ. පරණ ගිවිසුම අලුත් ගිවිසුම කියලා අපිට ශුද්ධ බයිබලය කොටස් වලට වෙන් කරන්නට බෑ. එය ශුද්ධ ලියවිල්ල. දේවානුභාවයෙන් ලියවුණා වූ මුළු ලියවිල්ල. මුළු ලියවිල්ල කොටස් දෙකකට අපි බෙදන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්නට පෙර ලියවුණා වූ පොත් ටික ශුද්ධ බයිබලයේ අපි පරණ ගිවිසුම ලෙස සඳහන් කරනවා. ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනායින් පසු ලියවුණා වූ පොත් අලුත් ගිවිසුම ලෙස සඳහන් කරනවා. මේ පරණ ගිවිසුමත් අලුත් ගිවිසුමත් ශුද්ධ බයිබලයේ එකම බයිබලය. එනිසා ඒ නෙමේ කොටස් දෙක. ඔබට මා පෙන්වන්නම් ශුද්ධ බයිබලයේ තිබෙන කොටස් දෙක මොකක්ද කියලා. ඔබ මොහොතක් මේ ගැන සිතා බලන්න. දේවදරුවනේ, උප්පත්ති පොතේ සිට මලාකි පොත දක්වා පරණ ගිවිසුම තුලත්, මතෙව් සුභාරංචි පොතේ සිට එළිදරව් පොත දක්වා අලුත් ගිවිසුම තුලත් කොටස් දෙකක් ඔබට මා අද දවසේ පෙන්වන්නට යනවා. ඒ තමයි ආශිර්වාදය සහ ශාපය. ඔබ හොඳින් කියවා බලන්න. ඕනම කෙනෙකුට මේක සෝදිසි කර බලන්නට පුළුවන්. බයිබලයේ සඳහන් වෙන කොටස් දෙක තමයි ආශිර්වාදය සහ ශාපය. සෙනෙවන්ත දේව දරුවනේ, දෙවියන් වහන්සේට කීකරුව උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරන්නා වූ අයට ආශිර්වාදයක්, දෙවියන් වහන්සේගේ වචනයට අකීකරුව දෙවියන් වහන්සේගේ ආඥාවන් කඩ කරන්නා වූ අයට ශාපයක් ගෙන දෙන බව ශුද්ධ බයිබලයේ සෑම පොතකම පැහැදිලිවම සඳහන් වෙනවා. උප්පත්ති පොතේ සිට එළිදරව් පොත දක්වා තිබෙන්නේ මෙන්න මේ ආශිර්වාදය සහ ශාපය කියන කොටස් දෙක බව ඔබ හොඳින් අවබෝධ කරගන්න. දේවදරුවනේ, ඒ ලෙස ඔබට මම ඒ ගැන පැහැදිලි කරමින් දැන් ශාපය කියන්නේ මොකක්ද කියන එකට වඩා ඔබට මා කියන්න කැමතියි. අද ක්‍රිස්තියානි අය, බොහෝ අය මේ ශාප බන්ධන වලට අසුව සිටින වුන් දන්නේවත් නැහැ. මගේ මේ ආඥාවල් අහපු බොහෝ අය මට කතා කළා. ඒ අය කතා කරනකොට මට අවබෝධ වුණු දේ තමයි ඔවුන්ගේ ජීවිතවල යම් යම් ශාපයන් ඔවුන්ට බාධා කරමින් තිබෙන බව. ඒ නිසා තමයි මම අද දවසේ මේ ශාප බිඳ දැමීමේ යාඥාව ඔබට කරන්නට තෝරා ගන්නු ලැබුවේ. මේ බලන්න දේවදරුවනේ, මේ පෘථිවියේ ඔබට සොයාගත හැකි හොඳම ආරංචිය නම් ස්වාමි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභ ආරංචිය. මුළු ලෝකයේම ඉතාමත් ප්‍රීතිමත් සහ ආශිර්වාදලත්ම පුද්ගලයා දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්නම ඕනේ. හාලෙලූයා. මන්ද මේ ලෝකේ වෙන සුභාරංචියක් නැහැ. එකම සුභාරංචිය අපිට තියෙන අසන්නට. ප්‍රීතිමත්ම සුභාරංචිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය. එහෙමනම් මේ ලෝකේ වාසනාවන්තම ප්‍රීතිමත්ම ආශිර්වාදලත්ම පුද්ගලෙක් වෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ දරුවෙක්. නමුත් ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න. මේ ක්‍රිස්තියානි අය අතර මේ ප්‍රමණ රෝග තියෙන්නේ ඇයි? ඔබ පුදුමයටපත් වෙනවා ඇති. ඒ වගේම සමහර කිතුණුවන් බිය, අසුභවාදීකම දකිනවා. හැම වෙලාවෙම ඒගොල්ලෝ බිය වෙනවා, අසුභවාදී වෙනවා. ඊළඟට ඇතම් අය කලකිරීමටපත් වෙලා. බොහෝ අය බොහෝ භක්තිවන්තව සිටියත් භයානක රෝගවලින් ඒගොල්ලෝ පෙළෙනවා. ඒ වගේම සමහර අය අනතුරු වලින් මිය යනවා. තරුණ අය පවා අනතුරු වලින් මිය යනවා. මේ මම කතා කරන්නේ ක්‍රිස්තියානි අය. ඒ වගේම සමහර ක්‍රිස්තියානි අයගේ දරුවෝ බොහෝ ඇබ්බැහිකම් වලට, වහල්කම් වලට අහු වෙලා තියෙනවා. ඒ වගේම තව සමහරව මට කතා කළා ක්‍රිස්තියානි වෙලා, නමුත් රහස් පාපවල තවමත් ඒගොල්ලෝ හිර වෙලා අරගල කරමින් පොරබදිමින් සිටිනවා. කිතුණු බල අරගලයක යෙදිලා ඉන්නවා. සමහර අය මේ අරගලය තුල හිර වෙලා මිරිකිලා ඉන්නවා. හේතුව තමයි සෙනෙවන්ත දේව දරුවනේ, ඔවුන්ට යම් ශාපයක් ඔවුන්ගේ ජීවිතවල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා බොහෝ අය මාත් සමග තර්ක කරාවි ක්‍රිස්තියානි කාර්යයකට කොහෙද ශාපයක්? බොහෝ අය මාත් එක්ක තර්ක කරාවි. ඒ නිසා ඔබට තර්කයටවත් වාද විවාදයටවත් නෙමෙයි මා මේ
යාඥාව කරන්නේ ඔබ නිදහස් නිවහල් කෙනෙකු ලෙස. සැබෑ කිතුණුවෙක් ලෙස. සැබෑ සුභාරංචියේ කොටස්කරුවෙක් ලෙස. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ආශිර්වාදලත් ප්‍රීතිමත් මේ පොළවේ සඵලවත් මිනිසෙක් ලෙස ඔබ ජීවත් වීම තමයි උන්වහන්සේගේ කිතුණු ජීවිතය ගත කරනවා කියන ඒ අනර්ග කරුණාව. කෙනෙක් කිතුණුවෙක් වෙන්නේ මේ පාපෙන් ශාපෙන් නිදහස් වෙලා මේ පොළවේ ආශිර්වාදමත් ප්‍රීතිමත් පුද්ගලෙක් විදිහට ඉඳලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේදී උන්වහන්සේගේ මනාලිය ලෙස එසවෙන එක වෙන කිසි දෙයක් නැහැ සෙනෙහවන්ත දේවදරුවනි. ඒ නිසා මේ පොළවේ දුක් විඳලා ඔබ ස්වර්ගය උරුම කර ගැනීම ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ කැමැත්ත නොවන බව ඔබ හොඳින් මතක තබා ගන්න. අද බොහෝ කිතුණු එහෙම හිතනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වනේ කුරුසිය කරේ තියාගෙන මා අනුව එන්න කියලා. මේ ගොඩක් අය හිතන කුරුසිය කරේ තියාගෙන එන්නකොම ණය ප්‍රශ්න, ලෙඩ රෝග, කරදර, හිරිහැර, බාධා අපි කරේ තියාගෙන යන්න ඕනේ දුකසේ කියලා. එහෙමනම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසි පූජාව ඔබ හැල්ලුවට ලක් කරනවා. මොහොතක් හිතලා බලන්න. යෙසායා 53:5 කියන්නේ උන්වහන්සේ තරහාගත්තේ අපේ දුකලු. උන්වහන්සේ උසලගත්තේ අපේ අපරාධලු. එහෙනම් කුමකටද අපි වේදනාවන්, දුක්, කරදර, රෝග උසලගෙන යන්නේ? උන්වහන්සේගේ පාරවලින් අපට සුවය ලැබිලා තියෙනවා කියලා යෙසායා 53 වෙනි පරිච්ඡේදය 5 වෙනි පදයේ කියනවා නම් අපි රෝගයක් අරන් යාමද උන්වහන්සේ අනුව කුරුසයක් අරගෙන යාම කියලා කියන්නේ. ඔන්න ඔය දේවල් ගොඩක් කිතුණුව පටලවගෙන තියෙනවා. බොහෝ අය ලියවිලි පටලවගෙන. සෙනෙහවන්ත දේවදරුවනේ, ඒ නිසා ශාපය කියන්නේ කුමක්ද කියන එක ගැන මම ඔබට යමක් අවබෝධ කර දෙමින් මේ යාඥාව කරන්නට යනවා. ඔබගේ ජීවිත මාර්ගය විකෘති කරන ශාප ඊටාම ක්‍රූරයි දේවදරුවනේ. ඒවා නිරන්තරයෙන්ම ඔබගේ ජීවිතය තලලා පොඩි කරලා පීඩාවට පත් කරනවා. දිවිතේකතාව 28-29 කියන්නේ මොකක්ද? අන්ධය අඳුරේ අතගගා යනවා වගේ. ඉර මුදුන් වෙලාවෙත් කිතුණු අතගගා යනවලු. සඵලත්වයක් නැහැලු. මෙන්න ශාපය. දිවිතේකතාව 28-29 ඔබ කියවලා බලන්න. අද ගොඩක් අය මේ වචනයට එකඟ වේවි. ඔව් පාස්ටර් කියන එක ඇත්ත. අපි ඉර මුදුන් වෙලා අපි ක්‍රිස්තුස් වහන්සේ අඳුනගෙන ක්‍රිස්තුස් වහන්සේ අපි තුල උදා වෙලා තියෙද්දි අපි අන්ධයෝ වගේ අඳුරේ අතගගා යනවා. බොහෝ අය මට කතා කරා දේවදරුවනේ. දුක් අඳුනා බොහෝ දේවල් යාළගේ ජීවිතවල. බොහෝ අය ඇඬුවා. දේවදරුවනේ නිසා ඔබ හොඳින් මතක තබා ගන්න. ඔබේ ජීවිතේ යහපතට, දීප්තිමත් අනාගතයට සහ ප්‍රීතිමත් භාවයට ඇති දෙවියන් වහන්සේගේ ආශාව සහ උන්වහන්සේගේ සැලැස්ම පළුදු කරනවා මෙන්න මේ ශාප. පරණ ගිවිසුමේ ශාපය ලෙස පරිවර්තනය කරලා තියෙන්නේ හේබ්‍රු වචන සමහර අර්ථයන් ගොඩක් තියෙනවා. තුච්ච කිරීම, පිළිකුල් කිරීම, අපහාස කිරීම, තියුණු වචන වලින් පහර දීම, හැල්ලුවට පත් කිරීම, පිළිකුලෙන් සැලකීම, අගෞරවය හෝ නිග්‍රහය ගෙනීම, නින්දිතභාවයට පත් කිරීම යන ඔවැනි වචන හීබ්‍රු භාෂාවෙන් මේ ශාපය කියන එකට අර්ථ ගන්වලා තියෙනවා. ඒ වගේම දේවදරුවනේ අලුත් ගිවිසුම තුල ග්‍රීක වචනවල අර්ථයන් තියෙනවා මේ ශාපය ගැන. ශාපය, දණ්ඩනය, නපුරු ලෙස දොස් තැබීම, නපුර කතා කිරීම, පරිභව කිරීම, නින්දා කිරීම, පුද්ගලයෙකු හෝ දෙයක් විනාශයට කැප කිරීම යන අර්ථය ගෙන දෙනවා අලුත් ගිවිසුම තුල මේ ශාපය කියන වචනේ. ඒ නිසා දේවදරුවනේ ශාපලත් පුද්ගලයෙක්, විනාශයට නියම වුණු පුද්ගලයෙක්, ශාපලත් දෙයක් විනාශයට නියම වුණු දෙයක් බව බයිබලයේ සඳහන් කරනවා. ඔබගේ ජීවිතයේ විනාශය ගෙනන ලෙස මේ ශාපය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ශාපය සඳහා හේතු විශේෂිත ප්‍රදේශයකට, එහෙම නැත්නම් විශේෂිත දෙයකට නන්නාකාර විනාශ මට්ටම් තිබෙනවා දේවදරුවනේ. ශාපයකට නියම වුණා වූ පුද්ගලයෙකුට, ප්‍රදේශයකට, එහෙමත් නැතිනම් දෙයකට නානා ප්‍රකාර විනාශයේ මට්ටම් තිබෙනවා. ඒ නිසා දේවදරුවනේ මේ විෂය බොහෝ ගැඹුරු විෂයක්. මේ විෂය ගැන මා බොහෝ ඉගැන්වීම් කරනු ලබනවා. ඔබටත් මා ඉදිරියේදී ටික ටික මේ විෂය සම්බන්ධව ඉගැන්වීම් කරන්න. දේවදරුවනේ දැන් ඔබ තර්ක කරන, වාද කරන කාරණාව ඔබට කියන්නට යනවා. ඒ තමයි කිතුණුවෙකුට ශාපයක් බලපාන්නට පුළුවන්. අද බොහෝ අයට ඔන්නෝක ගැටලුවක්. බොහෝ අය තර්ක කරන දෙයක්, විවාද කරන දෙයක්. අපි ක්‍රිස්තියානිනේ, අපිට කොහෙද ශාපයක් කියා. නෑ සෙනෙහවන්ත දේවදරුවනේ, මම ඔබට ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නට කැමතියි. බයිබලය මුලින්ම විශ්වාස කරන අනර්ග කිතුණුවෙක් වෙන ඔයාට මේ කාරණාව ලොකු විවාදාත්මක කාරණාවක්.
ඒ නිසා බොහෝ අය මගෙන් අහනවා කිතුණුවෙකුට කොහෙද ශාපයක්? ඇත්තටම ක්‍රිස්තුස් වහන්සේ අපව මුදාගත්තා. බොහෝ අය ගලාති 3:13-14 තමයි අරගෙන කතා කරන්නේ. ගලාති 3:13-14. අපි ශාපෙන් නිදහස් කරලා තියෙනවානේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා. ඔව් මමත් ඔබට කියනවා. ඔබට වඩා මම එය විශ්වාස කරනවා. 100ට කෝටියක්. කෝටි වාරයක් මම විශ්වාස කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබවත් මාවත් ශාපෙන් නිදහස් කරලා තිබෙනවා. ගලාති 3:13-14 කුමක්ද කියන්නේ? ගසක එල්ලන ලද සියල්ලෝ ශාප ලද්දේ ඇලියා තිබෙන ලෙස ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා ශාපයක් වී වේවස්ථාවේ ශාපෙන් අප මුදාගස්සේක. මෙසේ කළේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ආබ්‍රහම්ගේ ආශිර්වාදය අන්‍ය ජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත් ඇදහිල්ල කරන කොටගෙන අප විසින් ආත්මයන් වහන්සේ නැමැති පොරොන්දුව ලබා ගන්නා පිණිසත්ය. අද දවසේ ශාප බිඳීමක් අවශ්‍ය නැති බව ඔබ හැම දෙනෙක්ම වාද කරන්නට පුළුවන්. නව ගිවිසුමේ ඇදහිලිවන්තයන් ලෙස අපිට මිදීම ලැබිලා තියෙනවා. ඔව් ඒකාන්තයෙන් මේක සැබෑවක්. මම පිළිගන්නවා ඒක. නමුත් 1 පේත්‍රස් 2:24 පොඩ්ඩක් බලන්න. 1 පේත්‍රස් 2 පරිච්ඡේද 24 පදේ මොනවද කියන්නේ? අප පාප වලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත් වෙන පිණිස උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලුසේක. උන්වහන්සේගේ තුවාල වලින් හොඳින් අහගන්න. උන්වහන්සේගේ තුවාල වලින් නුඹලා සුව කරනු ලැබුවෝය. යේසුස් වහන්සේ සියලු මනුෂ්‍යයන්ගේ සියලු පාප උසුලාගත් බව මේ පදය අපිට පැහැදිලි කරනවානේ. එහෙමනම් බොහෝ මනුෂ්‍යයන් තවමත් ගැලීම ලබලා නැත්තේ මොකෙන්ද? යේසුස් වහන්සේ සියලු රෝග සහ සියලුම ව්‍යාධි වලින් උසුලගත්ත කියලා 1 පේත්‍රස් 2:24 කියනවනේ. එහෙමනම් මං අහන්නේ තවමත් ඇයි ඇදහිලිවන්තයන් අතර පවා බොහෝ රෝග තිබෙන්නේ? මම කියන්නේ මේ භයානක සමහර රෝග තියෙනවානේ. ඇයි මේ? ඇයි කිතුණුව මේ භයානක රෝගවලට හසු වෙලා ඉන්නේ? මේ පදේ කියන්නේ උන් වහන්සේගේ තුවාල වලින් කිතුණුව සුවයි කරලා නම් ඒ සුවය කෝ? ඒ සුවය අත් කරගෙන නැහැ. එතනයි තියෙන ගැටලුව. Tamanගේ ගැලවීම හරි Tamanගේ සුවය හරි අයිති කරගෙන නැහැ. මෙන්න මේ වගේ තමයි ශාප පිළිබඳවත් අදාළ වෙන්නේ. ඒ ප්‍රතිපත්තියමයි. කිතුණුවෙක් වෙන ඔබ අහනවනේ කිතුණුවන්ට කොහෙද ශාපයක් කියලා. එහෙමනම් මං ඔබෙන් අහනවා 1 පේත්‍රස් 2 පරිච්ඡේදයේ 24 පදේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තුවාල වලින් ඔබ සුවයිද? ඔබ මොහොතක් හිතලා බලන්න. රෝග හැදෙන්න පුළුවන්. ඉසේ කැක්කුමක් පුංචි හෙම්බිරිසාවක් පුංචි උණක් ඔබට හැදෙන්න පුළුවන්. නෑ මම කතා කරන්නේ ඔබට දීර්ඝ කාලයක් පවතින ඒ රෝගමේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ එහෙමනම් හැල්ලුවට ලක් වෙලා නේද? ඔබ වචනේ තදින් විශ්වාස කරනවනේ. නෑ එහෙම නෑ මෙහෙම නෑ කියන්න බෑනේ. වචන නම් වචනේ. දේව වචනේ අහස පහව ගියත් පොළව පහ ගියත් පහව යන්නේ නෑ දේව දරුවනේ. ඒ වචනයට අපිට අඩු වැඩි කරන්න බෑ. ඒ වචනය සදාකාලික වචනේ. ඒ වචනේ කියලා තියෙනවා නම් එහෙමම තමයි. ඒකට ආදේශක එකතු කරන්න ඔබට මට බෑ. එනිසා සමහර අය ආදේශක එකතු කරාවි. නෑ එහෙම ආදේශක එකතු කරන්න බෑ දේව දරුවනේ. කිව්වනම් තුවාල වලින් සුවයි කියලා සුවයි තමයි. එහෙනම් නම් දේව දරුවනේ මෙන්න මේ ශාප වලින් නිදහස් වීමත් ප්‍රායෝගිකව තියෙන්නට ඕනේ. ඒකත් අත්පත් කරගන්න. සුවය අත්පත් කරගන්නවා වගේ ආශිර්වාදය අත්පත් කරගන්න ඕනේ. ශාපෙන් අපි නිදහස් වීම ලබා ගන්නට ඕනේ. හලෙලූයා. දැන් ඔබට යමක් අවබෝධ වෙන්නේ නැති. ඒ නිසා මෙන්න මේ ගැලවීම මිදීම ප්‍රායෝගික වෙන්න ඕනේ. ඇත්තෙන්ම ඔබ ශාපයක් යටතේ පීඩා විඳීමට කිසිම හේතුවක් නැහැ. මොකද ස්වාමී යේසුස් වහන්සේ ඔබ උදෙසා සම්පූර්ණ නිදහස ලේවලින් ඔබට දීලා ඉවරයි. ඔබ ලේවලින් උන්වහන්සේ මිලයට අරන් ඉවරයි. නමුත් හොෂයා 4:6 මොනවද කියන්නේ? අපි මොහොතක් ඒකත් බලමු. හොෂයා 4:6. මාගේ සෙනග දැනගැන්ම නැති කමින් නාස්ති වී සිටිති. නුඹ දැනගැන්ම එපා කළ නිසා මට පූජකකම් කිරීමෙන් මමත් නුඹ එපා කරන්නෙමි. නුඹ නුඹේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව මතක නැති කළ නිසා මමත් නුඹේ දරුවන් මතක නැති කරන්නෙමි. මේ වචනයේදී දෙවියන් වහන්සේ තමන්ගේ සෙනග විනාශ වෙන බව වගේම ඒ ගැන ඒ විනාශ වෙන සෙනග ගැන දාසයින් වගකිව යුතු බවත් උන්වහන්සේ තරවටු කරලා අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. දාසයන් ගැන දේව ගැතිවරු බලන්නේ වචනේ කියවලා. ඒ නිසා ඇතම් විට ඔබගේ ප්‍රශ්නයට හේතුව ශාපයක් බව ඔබ කිසි දවසක දැන නොසිටින්නට ඇති.
ඔබ යාඥා කරන්නේ නැති, නිර්ආහාර වෙන්නේ නැති, අඬන්නේ නැති, යාඥා ඉල්ලලා එක එක්කෙනාට කියන්නේ නැති යාඥා කරන්න කියලා. නමුත් කිසි ඵල ප්‍රයෝජනයක් උනේ නැහැ. ඔබට සහ ඔබේ පවුලට සම්පූර්ණ ඉදිරි පියවරක් ගැනීමට සහ සෑම ශාපයක් බිඳ දමන්නට අද මා මේ කරන යාඥාව ඔබට ප්‍රයෝජනවත් වෙන්න යනවා දේවදරුවනේ. හාලලූයා. 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 මම හිතනවා ඔබට දැන් අවබෝධ වෙන්න ඇති. කිතුණුවෙකුට ශාපයක් බලපාන්න පුළුවන් වෙන්නේ දේවදරුවනේ. ඔහු ශාපය බිඳ දමා ආශිර්වාදය උරුම කරගෙන නැති නිසා. කිතුණුවෙකුට රෝගයක් බලපාන්න පුළුවන් ඔහු 1 පේත්‍රස් 2 පරිච්ඡේද 24 යෙසායා 53:5 තමන් සතු කරගෙන නැති නිසා. ඒ නිසා ගැලවීම මිදීම කියන්නේ ප්‍රායෝගික දෙයක්. ඔබ දන්නවා රෝම 10:9-10 අනුව අපි ගැලවීම ලබන්නත් යම් ප්‍රායෝගික ක්‍රියාවලියක් කළ යුතුයි. ඒ කුමක්ද? සිතින් අදහලා මුඛයෙන් ප්‍රකාශ කළ යුතුයි. එනම් ගැලවීම ලබන්නත් ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ ලෙස අපි සිතින් අදහා මුඛයෙන් ප්‍රකාශ කරමින් උන්වහන්සේ 3 වනදා මලවුන්ගෙන් නැගිටින බව අපි මුඛයෙන් ප්‍රකාශ කරන්නට ඕනේ. එනම් ප්‍රායෝගික ක්‍රියාවලියක් තිබෙනවා. සිතින් අදහලා මුඛයෙන් ප්‍රකාශ කිරීම. එහෙමනම් අපි ශාපත් කඩා දමන්නට ප්‍රායෝගිකව ක්‍රියා කරන්නට ඕනේ. අපි පසුතැවිලි වෙයි. අපි පව් කියාදී ඒවා අතහැර යක්ෂයාට අපි පාපය කරන කොටගෙන දී තිබෙන සියලුම නෛතික අයිතීන්, නීත්‍යානුකූල අයිතීන් බිඳ දමීම තමයි ශාප කැඩීමේ පියවර. පැහැදිලිව තේරුම් ගන්න. අපි යක්ෂයාට දීලා තියෙන නෛතික අයිතිය අරගෙන යක්ෂයා සමහර අවස්ථාවල අපට ශාප ක්‍රියාත්මක කරන්නට බැඳී සිටිනවා. යක්ෂයාට කිසිම අයිතියක් ඔබ මා කෙරෙහි නැහැ කිතුණුවන් හැටියට. නමුත් යක්ෂය අයිතීන් අරගෙන එන්න අපි යක්ෂයට අයිතිවාසිකමක්, නෛතික අයිතියක්, නීත්‍යානුකූල පැවරීමක් පැවරෝතින් ඌට පුළුවන් ඔබට මට ශාපය ගෙනෙන්නට ඒක ක්‍රියාත්මක කරන්න. ඒ නිසා ඔබ මතක තබා ගන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සැබවින්ම ඔබව ශාපයෙන් නිදහස් කළ ඉවරයි. ඒ නිදහස් භාවය ඔබ ලබාගත යුතු බව, ප්‍රායෝගිකව ලබාගත යුතු බව ඔබ හොඳින් අවබෝධ කරගන්න. ඒ සඳහා ඔබට අත්වලක් ලෙස මා මේ යාඥාව කරන්නට යනවා. දේවදරුවනේ, බොහෝ කාරණාවන් තිබෙනවා ශාප සම්බන්ධව. මා ඔබට කිව්වොත් ශාප සහ මායා කර්ම, ඊළඟට ආදි පියවරුන්ගෙන් එන ශාප, ඊළඟට දෙවියන් වහන්සේ අනතුරු අඟවල තියෙන ශාප ලැයිස්තුවක් තියෙනවා. ඊළඟට ශාපවලට හේතු සහ ඵල විපාක මේවා ගොඩක් තියෙනවා දේවදරුවනේ. ශාප සහ රෝග, ස්ත්‍රිය මත ඇති විශේෂ ශාප, පුරුෂයා මත ඇති විශේෂ ශාප, භූමිය මත ඇති විශේෂ ශාප, ඒ වගේම බොහෝ අය කතා කරපු ගොඩක් අයගේ ජීවිතවල මුදල් මත ඇති ශාප, දිවෙන් එන ශාප, ඔබගේ ආකල්ප වලින් එන ශාප, මෙවැනි ආකාරයේ බොහෝ ශාපයන් තිබෙනවා. සමහර බලයලත් අය කරනු ලබන ශාප, දෙමව්පියන් කරන ශාප, ගුරුවරු කරන ශාප, නොඑක් ශාපයන් තියෙනවා. ශාප මට්ටම් තිබෙනවා. මා ඔබට කිව්වේ ඒකයි. ශාප මට්ටම් තිබෙනවා. ශාපේ මට්ටම්. ඒක පුද්ගලයෙකුට, ප්‍රදේශයකට, යම් දෙයකට ශාපය ක්‍රියාත්මක වෙන මට්ටම් තිබෙනවා. ඒ නිසා දේවදරුවනේ මේ ගැන අපි පැහැදිලිව තව දවසක ඉගෙන ගනිමු. අද ඔබට මම මේ ශාප බිඳ දැමීමේ යාඥාව සිදු කරන්නට යනවා. හොඳයි, අපි යාඥා කරමු. අහසත් පොළවත් මුළු විශ්වයත් ඒ ඇති සියල්ලත් මවා පාලනය කරන්නා වූ මුළු විශ්වයේ මෞංකාර සර්වබලධාරී දෙවි පියාණනි, ඔබ වහන්සේගේ පුත්‍රව අපගේ ගැලුම් කරවන්න වූ ජීවමාන නාසරුති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේගේ අභිමුඛයේ සිටමින් මා මේ යාඥාව අසන්නා වූ මේ සෙනග ගැන මැදිහත්කාරකම් කරමින් ඔබ ඉදිරියේ යාඥා කරනවා. ජීවමාන දෙවි පියාණනි, ඔබ වහන්සේ එදා ශාපලත් පුද්ගලයා ලෙස ලුසිපර්ව නම් කරනු ලැබුවා. පියාණන් අනතුරුව ලුසිපර් විසින් ආදම් සහ ඒවව පාපයට පොළඹවා, අකීකරුකමට පොළඹවා ශාපය ඔවුන් තුලින් ක්‍රියාත්මක කරනු ලැබුවා. ශාපය පොළවේ මුල් බැස ගන්නු ලැබුවා. ජීවමාන දෙවි පියාණනි, ඔබ වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ වහන්සේ මේ පොළොවට එවා වදාරමින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන ඒ ආදම් සහ ඒව විසින්
කරනු ලැබූ අකීකුරුකම කරන කොටගෙන මනුෂ්‍යයාට නැතුව ගියා වූ ආශිර්වාදය නැවත මනුෂ්‍යයා වෙතට ලබා දෙන පිණිස ඔබ වහන්සේ ශාපලත් පුද්ගලයෙකු ලෙස කුරුසියේ මැරෙන්නට සලස්වා උන්වහන්සේ මරණයට පත් කර තුන්වැනිදා උන්වහන්සේව මරණයෙන් උත්ථාන කොට ඔබ වහන්සේ අද අප හැම දෙනෙකුටම ශාපයෙන් නිදහස් වේ ආශිර්වාදමත් දිව්‍ය පෙරවතක් ගත කරන්නට ඔබ දී තිබෙනා වූ ආශිර්වාදය ගැන පළමු කොට ස්තුතිවන්ත වෙනවා. පියාණනි මේ යාඥාව අසන්නා වූ කිසිවෙක් තුළ ශාප මානසිකත්වය නොතිබේවා. නමුත් සමහර අය තුළ යම් යම් ශාපයන් ක්‍රියාත්මක වෙමින් පවතිනවද? ඒ සියල්ල අද ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ බලය කරන කොටගෙන ඉවත් වෙන පිණිස ඒ සියලු ශාපයන් කඩා දමනවා. ජීවමාන දෙවි පියාණනි මේ සෙනඟ ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. මේ ආඥාව අසන හැම දෙනෙක්ම ඔබ වහන්සේගේ පියාපත් සෙවණට බාර කරනවා. ජීවමාන යේසුස් සමුදිනේ මේ ආඥාව අසන සෑම දෙනෙක්ගේම මනසවල් කැමැත්තවල් හැඟීම් ශරීරයන් ප්‍රාණයන් ආත්මයන් ඔබ වහන්සේගේ ශුද්ධ වූ පවිත්‍ර වූ නිර්මල වූ ලේවලට යටත් කොට බාර කරනවා. ශුද්ධාත්මයන් වහන්සේ මේ සෙනගව ඔබ වහන්සේගේ ආනුභාවයෙන් බලයෙන් පුරවමින් ඔබ වහන්සේගේ දැනගැන්ම ප්‍රඥාව එළිදරව්ව මොවුන් තුල තබා මේ ශාපයන් වලින් නිදහස් වේ. ශාප තුලින් ඉවත් වී ආශිර්වාදයන් තුළට ඇතුල් වෙන පිණිස ඒ අබ්‍රහම්ගේ ආශිර්වාදයට ඊසාක්ගේ පොසත්කමේ සඵලත්වයට යාකෝබ්ගේ උරුමේ කොටස්කරුවන් වෙන්නට ඔබ වහන්සේ ආබ්‍රහම්ගේ ඊසාක්ගේ යාකෝබ්ගේ දෙවියන් වහන්සේ මේ සෙනගගේ දෙවියන් වහන්සේව සිටමින් මේ සෙනගගේ දුක් ගාවිනා ගැටලු රෝග ප්‍රශ්න ඔබ වහන්සේ මේ ශාප බන්ධන කැඩීමෙන් ඔබ වහන්සේ ඉවත් කර පියාණනි මේ ශාප මලපත් වලින් මොවුන්ව නිදහස් කොට ඔබ වහන්සේගේ ආශිර්වාදය මේ සෙනග මැද්දේ දැන් නිදහස් කළ මැනව. මේ සෙනග නොදැන සිටියා වූ සමහර ඔවුන්ගේ ජීවිතවල ශාපයන් අද ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉවත් වෙන පිණිස අනකරමි. ජීවමාන දෙවි පියාණනි රූප වන්දනාව කරන කොටගෙන පියවරු කළා වූ අධර්මිෂ්ඨකම කරන කොටගෙන දරුවන්ට ප්‍රතිඵලයක් ලෙස ලැබෙන පරම්පරා 4 පියවරුන්ගේ රූප වන්දනා ශාපයන් කරන කොටගෙන මේ යාඥාව අසන සෑම දෙනෙකුටම ආවා වූ රූප වන්දනාවේ පාපේ ශාපයන් පරම්පරා 4 පසු පරම්පරා 4 ශාපයන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බඳ ඒ බලය කඩා ඉවත් කරන්නෙමි. ඒ වගේම පියවරුන්ගේ පරම්පරා 10ක් කරන කොටගෙන ඒ පරම්පරා 10ක් පුරාවට එන්නා වූ ශාපය පාපේ ශාපය වෛශ්‍යකම සහ කාමමිත්‍යාචාරයේ පරම්පරා 10 මලපතේ ශාපය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ යාඥාව අසන සෑම දෙනෙකුගේම ජීවිත තුළින් දැන් ඉවත් වේවා. ජීවමාන දෙවි පියාණනි නික්මයාම 20 වෙනි පරිච්ඡේදයේ ලියා තිබෙන දස පනත තුළ තිබෙනා වූ ඒ ආඥා 10 කඩ කිරීම කරන කොටගෙන මේ සෙනගට විරුද්ධව එදිරිව ආවා වූ සියලුම ශාප බන්ධන මලපත් ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ බලය කරන කොටගෙන දැන් කැඩී ඉවත් වේවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ග ලේවලින් මේ සෙනග කළා වූ සියලුම ආඥා කැඩීමේ දෙවියන් වහන්සේට අකීකරු වීමේ සියලුම අකීකරුකම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවල බලයෙන් දැන් සේදී පවිත්‍ර වී මේ සෙනග සැබෑ පසුතැවිල්ලකට ඇවිත් සැබෑ පසුතැවිල්ල කරන කොටගෙන ශාප බන්ධන වලින් නිදහස් වීම ලබන පිණිස මේ යාඥාව වහන්සේ ආශිර්වාදයක් කළ මැනව. ව්‍යවස්ථාවේ ශාපයන් වලින් ඔබ වහන්සේ උන්ව නිදහස් කළ බව ගලාති 3:13-14 අනුව ඔවුන්ට අවබෝධ වී ඒ ශාප වලින් නිදහස් වේ ආශිර්වාදය ප්‍රායෝගිකව අත්දකින්නට ඔබ වහන්සේගේ කරුණාවේ අනුග්‍රහය ලැබුව මැනව. මේ ආඥාව අසන සෑම දෙනෙක්ම පරම්පරාගත ඒ ශාපලත් රෝග පියාණනි දිවිතේ කතාව 28 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදයේ කියා තිබෙනවා. මිසරේ ගඩු, ක්ෂය රෝගය, අර්ශස්, පිළිකා මේවා ස්වාමීන් වහන්සේ රෝගනව ශාප බව. වෛද්‍යවරු සඳහන් කරන්නේ පිළිකාව රෝගයක් යා. නමුත් ඔබගේ වචනේ දිවිතේ කතාව 28 කියන්නේ පිළිකාව ශාපයක් යා. පියාණනි බොහෝ කිතුණුවන් අද පිළිකා රෝගීන් බවට පත්වලා තියෙනවා. ඔවුන් දන්නේ ඔවුන්ට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ශාපයක් බව. ශුද්ධ වචනය වෙනස් කරන්න කිසිවෙකුටත් බෑ. වෛද්‍යවරු පිළිකාව රෝගයක් කියන කල ශුද්ධ බයිබලයේ දිවිතේ කතාව 28 කියන්නේ එය මාරාන්තික ශාපයක්.
භයානක ශාපයක්. ඒ භයානක ව්‍යවස්ථාවේ ශාප පිළිකා, දියවැඩියා, ආතරයිටිස්, ඔස්ටියෝපොරෝසිස් සියලුම මේ පරම්පරාගත ප්‍රවේණිගත රෝග ප්‍රවේණියෙන් ප්‍රවේණියට පරම්පරාවෙන් පරම්පරාවට ලේ පරම්පරාවට මේ සෙනගට විරුද්ධව ක්‍රියා කරන ඒ සියලුම ශාපලත් රෝග ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කස පහර වලින් දැන් සුව වේවා. යෙසායා 53:5 අනුව 1 පේත්‍රස් 2 පරිච්ඡේදය 24 පදය අනුව මේ සෙනගට තිබෙන සියලුම ප්‍රවේණිගත පරම්පරාගත ශාපලත් රෝග ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවල බලයෙන් දැන් කැඩී ඉවත් වී මේ සෙනගට දිව්‍ය සුවය නිදහස් වේවා. පරම්පරා 4 රූප වන්දනා පාපයන් කරන කොටගෙනද පරම්පරා 10ක් පුරාවට එන්නා වූ වෛශ්‍යාකමේ කාමිත්‍යාචාරයේ පාප කරන කොටගෙනද මේ සෙනගට විරුද්ධව එදිරිව ආවා වූ සියලුම ශාප බන්ධනයන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ බලයෙන් දැන් කැටේවා. මේ සෙනගගේ ජීවිත මත ක්‍රියා කරන මානසික බාධ බන්ධනයන් වලට ප්‍රධාන හේතුව වන මේ ශාප බන්ධන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කැඩේවා. මේ සෙනගගේ ශරීරයන් වලට බාධා කරන ශාරීරික බන්ධනයන් තුල ක්‍රියා කරන මේ සියලු ශාප මලපත් ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ බලයෙන් දැන් කැඩේවා. ඒ වගේම මේ සෙනගගේ ආර්ථිකයට බාධා කරමින් ආර්ථික වද බන්ධනයන් ගෙනෙන්නා වූ සියලුම ශාප මලපත් ඒ ආර්ථිකයට බාධා කරන පියවරුන් කළා වූ පාපයන්, ඒ මුදල් මත ඇති ශාපලත් ක්‍රියාවන්, ඒ සියලුම ශාපලත් ක්‍රියාවන්, බල්ලන්ගේ පණයම්, ඒ වගේම අල්ලස් දූෂණ වංචා කරන කොටගෙන සුරාව විකිනීම කරන කොටගෙන මේ සෙනගගේ දෙමව්පියන් විසින් කරනු ලැබූ මුදල් මත තිබෙන්නා වූ සියලුම පාපයන් කරන කොටගෙන මේ සෙනගට විරුද්ධව තියෙන සියලුම මුදල් මත ඇති ශාප බන්ධන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කඩා ඉවත් කරන්නෙමි. ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ බලය කරන කොටගෙන මේ සෙනග දැන් නිදහස් වේවා. සියලු ශාප වලින් නිදහස් වේවා. ශාරීරික රෝග ශාප වලින් නිදහස් වේවා. මානසික රෝග මානසික ශාප බන්ධනයන්ගෙන් නිදහස් වේවා. ප්‍රාණික බන්ධනයන්, සමහර අය තුළ ප්‍රාණික බන්ධනයන්, බිය, ලිංගික අපචාර, සියලුම කාමමිත්‍යාචාරිකකම්, ඇබ්බැහිවීම්, මෙවැනි ප්‍රාණික බන්ධනයන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ බලය කරන කොටගෙන දැන් කැටේවා. ඒ සියලු ශාප බන්ධන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ බලයෙන් දැන් කැටේවා. දරුවන් ඇබ්බැහිවීම්, දුරාචාර, අපචාර වලට සැලසුම් කර කුමන්ත්‍රණ කර යක්ෂයා විසින් පොළඹවන්නට ක්‍රියාවේ යෙදෙන්නා වූ පියවරුන්ගේ පාපයන් කරන කොටගෙන මේ සෙනග තුළ ක්‍රියා කරන සියලුම ශාප බන්ධනයන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දැන් පැඳ දමමින් මේ සෙනග නිදහස් වන පිණිස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරන්නෙමි. ශුද්ධාත්මයන්නි, ඔබ වහන්සේම මේ සෙනග ආලේප කොට ආශිර්වාද කළ මැනව. ස්වාමී දෙවියන් වහන්සේ මේ සෙනග වහන්සේ ශුද්ධ කළ මැනව. පරම්පරාවේ පාපයෙන් පැමිණි සියලු ශාපයන් මේ සෙනගගෙන් අහක් කරමින් මේ සෙනගට විරුද්ධව නපුරු කළ අයව ඔබ වහන්සේ දැන් මේ සෙනගගේ සිත්වල ඒ අය ගැන තිබෙන වෛරය, ක්‍රෝධය, තිත්තකම, පලිගැනීම ඉවත් කරමින් දැන් ඒ හැම දෙනෙකුටම සමාව දීමේ හදවත මේ සෙනග තුළ තැබුව මැනව. ජීවමාන දෙවී පියාණනි, මේ සියලු ශාපයන්ගෙන්, මුඛ බන්ධන ශාපයන්ගෙන් මේ සෙනග දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නිදහස් වේවා. මේ සෙනගට වැරදි කළ අයට සමාව දීමේ හදවත ශිදාත්මයන්නි මේ යාඥාවසන සෑම දෙනෙකුටම ඔබ වහන්සේ නිදහස් කළ මැනව. පියාණනි, මේ සෙනගට විරුද්ධව දෙමව්පියන් විසින් කර තිබෙන සියලුම ශාප ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නිෂ්ප්‍රභා වේවා. දෙමව්පියන්ට අගෞරව කිරීමේ පාපය කරන කොටගෙන මේ සෙනගට තියෙන සියලු ශාප බන්ධන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉවත් වී මේ සෙනග ඒ කළ වූ පාපයට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලින් සේදී පවිත්‍ර වීම ලැබේවා. දෙමව්පියන්ට අකීකරු වීම, දෙමව්පියන්ට අගෞරව කිරීම, වැඩිහිටියන්ට අගෞරව කිරීම කරන කොටගෙන ඒ වැඩිහිටියන් දෙමව්පියන් කර තිබෙන ශාප බන්ධනයන්ගෙන් අද මේ සෙනග නිදහස් වේවා. පියාණනි, ඒ වගේම දෙමව්පියන්ගෙන් සමාව ගැනීමට මේ සෙනගගේ සිත් දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පෙළඹවේවා. ශුද්ධාත්මයන්නි, මේ සෙනගට ප්‍රේමයේ හදවත දෙමින් පියාණනි දෙමව්පියන්ට ගරු කරන්නට, වැඩිහිටියන්ට ගරු කරන්නට හදවතක් ඔවුන්ට උපදවා දෙමින් ඔබ වහන්සේගේ ප්‍රේමයේ හදවත, ප්‍රේමයේ ඵලය මොවුන් තුළ ඔබ වහන්සේ වර්ධනය කළ මැනව.
මගේ යහපත් ජීවමාන දෙවී පියාණනි ඔබ වහන්සේගේ දෑතට මේ සෙනඟ බාර කරන්නෙමි. ස්වාමි දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසගත පූජාව කරන කොටගෙන මේ සෙනඟව දැන් සියලු ශාප බන්ධනයන්ගෙන් නිදහස් කර තිබෙන බව ස්ථීර කර ප්‍රකාශ කරන්නෙමි. ජීවමාන දෙවී පියාණනි ඔබ වහන්සේගේ දෑතටද ජීවමාන යේසුස් සම්බුදුනේ ඔබ වහන්සේගේ පවිත්‍ර ශුද්ධ නිර්මල වූ ලේවලටද ශුද්ධාත්ම දෙවී පියාණනි ඔබ වහන්සේගේ ආත්ම ආනුභාවයටද මේ සෙනඟ දැන් බාර කරන්නෙමි. මේ සෙනඟට විරුද්ධව එදිරිව තිබෙන සියලුම ශාපයන් අද ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ බලය කරන කොටගෙන ආහෝසි වේවා. මේ සෙනඟ නුවරේ ආශිර්වාද ලද්දන් වේවා. කෙතේ ආශිර්වාද ලද්දන් වේවා. මේ සෙනඟ ඇතුලේ සිටියත් පිටතට ගියත් ආශිර්වාද ලද්දන් වේවා. මේ සෙනඟ අත තබා කරන සියල්ල සඵල වී ආශිර්වාද වේවා. මේ සෙනඟට විරුද්ධව තියෙන සියලුම ශාප රෝග පිළිකා අර්ශස් දියවැඩියා සියලුම පාරම්පරික ප්‍රවේණිගත රෝගයන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ බලෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවල බලෙන් දැන් ඉවත් වී දිව්‍ය සුවය දිව්‍ය ආලේපය දිව්‍ය බලය නිදහස් වී යෙසායා 53 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ සුවය ආශිර්වාදයත් 1 පේතරුස් 2 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ සුවය ආශිර්වාදයත් මේ සෙනඟ තුලත් මේ සෙනඟගේ පවුල් තුලත් නිදහස් වේවා. 2 වෙනි කොරින්ති 8 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ අනුව එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව උන්වහන්සේ පොහොසත්ව සිටියේ නමුත් මේ සෙනඟ පොහොසත් වන පිණිස උන්වහන්සේ දිලිඳු වුණා වූ ඒ අනර්ග ආශිර්වාදය මේ සෙනඟ මත නිදහස් වේවා. ණය ප්‍රශ්න ණය බන්ධන ණය ශාපය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ සෙනඟ තුලින් දැන් කැටේවා. 2 කොරින්ති 8:9 අනුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පොහොසත්කම මේ සෙනඟව දැන් වස්සා ගනු ලබත්වා. පිලිප්පි 4:19 අනුව මේ සෙනඟගේ සියලුම හිඟකම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සම්පතේ ප්‍රකාරයට දැන් මේ සෙනඟට ලැබේවා. මේ සෙනඟ ණය කරගෙන මේ සෙනඟ බාධා කරගෙන මොවුන්ගේ ව්‍යාපාර කඩා කප්පල් කරමින් මොවුන් අත තබා කරන සියල්ල සඵලවන්ට ඉඩ නොතබා මොවුන්ව ශාප බන්ධනයන් තුල තබා තිබෙන මුදල් මත ඇති ශාපයන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දැන් කැටේවා. ජීවමාන දෙවී පියාණනි ස්ත්‍රීන් මත තිබෙනා වූ විශේෂ ශාප කාන්තාවන්ගේ ජීවිතවලින් ඉවත් වේවා. පුරුෂයන් මත ඇති විශේෂ ශාප මේ ආඥා වසන සෑම පුරුෂයන්ගේම ජීවිත තුළින් දැන් ඉවත් වේවා. මේ සෙනඟගේ ඉඩකඩන් නිවෙස් භූමි චංචල නිශ්චල සියලු දේපල තුළින් ඒ ප්‍රදේශයන් වලට ආවේනික ඒ ඉඩම් වලට ආවේනික ස්ථාන වලට ආවේනික සියලු ශාප බන්ධනයන් වලින් මේ සෙනඟගේ ඉඩකඩන් නිවෙස් භූමි චංචල නිශ්චල සියලු දේපල නිදහස් වේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ බලයෙන් මේ බල බින්දනා යාමේ මේ කරන යාඥාව කරන කොටගෙන සෑම ශාප බන්ධනයන්ගෙන් මේ සෙනඟ දැන් නිදහස් වේවා. පුත්‍රයන් වහන්සේ යමෙක් නිදහස් කරන්නේද ඔවුන් සැබවින්ම නිදොස් කොට නිදහස්ය. පියාණනි මොවුන් කලාව් මොවුන්ගේ පියවරුන් කලාව් සියලුම පාපයන් ව්‍යවස්ථාවේ සඳහන්ව තිබෙන සියලු ආඥාවන් කඩ කිරීම අලුත් ගිවිසුම තුළ සඳහන්ව තිබෙන ඒ ආඥාවන් කඩ කිරීම පියාණනි සියල්ල කෙරේ ඔබ වහන්සේ මේ සෙනඟට සමා වෙමින් මේ සෙනඟ මත තිබෙනා වූ සියලුම ශාප මලපත් දැන් ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ බලයෙන් ඉවත් වී ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ බලය කරන කොටගෙන මේ සෙනඟ ආශිර්වාද ලද්දන් වේවා. ආබ්‍රාම්ගේ ආශිර්වාදයක් ඇදහිල්ල කරන කොටගෙන ශුද්ධාත්මයන් වහන්සේ නැමැති පොරොන්දුව ලබන්ටත් ගලාති 3:13-14 අනුව ගසක එල්ලන ලද සියල්ලෝ ශාපලද්දෝ ඇලියා තිබෙන පරිදි ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ශාපයක් වී ව්‍යවස්ථාවේ ශාපයෙන් මොවුන්ව නිදොස්කට නිදහස් කළ බව මොවුන්ගේ ජීවිත තුළ දැන් ස්ථිර වී ආබ්‍රාම්ගේ ආශිර්වාදයෙන් ආශිර්වාද වේ. ආබ්‍රාම්ගේ දියණියක් ලෙස ආබ්‍රාම්ගේ පුත්‍රයෙකු ලෙස මේ සෙනඟ මෙතැන් සිට ආශිර්වාද වේවා. පියාණනි මෙන්න මේ ආඥාව වාසය අසමින් මේ සෙනඟ ශාප බන්ධනයන් වාසය නිදහස් කොට ඔබගේ කරුණාව ලැබුව බැවින් ස්තුතිවන්ත වෙමින් සම ගෞරවය සම මහිමය සම නමස්කාරය ප්‍රශංසාව ඔබ වහන්සේට පුදනවා. පියාණනි ඔබ වහන්සේගේ පුත්‍ර වූ අපගේ ගැලුම් කරවන්නන් වූ ජීවමාන රජුන්ගේ රජ වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත ප්‍රේමණීය උතුම් ශාප බිඳ දැමීමේ බලවත් නාමය නිස්සාමය. ආමෙන් ආමෙන් ආමෙන්. සියලුම දෙනාට ජේසු පිහිටයි.